ඔන්න යාළුවනේ අදත් මම ආවා යසිත් ටෙක් ස්කූල් YouTube channel එකෙන් අලුත් මඳුත් වීඩියෝක් කරගෙන. අද මම ඔයාලට software review එකක් තමයි අරන් දෙන්නේ. ඔයාලට මම කියලා දෙන්නේ Windows ආයතනයේ විසින් ඒ කියන්නේ Windows computer වලටම හඳුන්වා දීපු PC manager එකක් ගැන. මේකෙන් ඔයාලට ඔයාගේ තියෙන temporary file delete කරගන්න ඒ වගේම ගොඩක් දේවල් disk management ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන්. අපි මේක ගැන කතා කරමු වීඩියෝ එකට ගිහින්ම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ software එකේ නම තමයි Windows වලින් හඳුන්වා දීලා ඉන්නේ Microsoft කියන label එකකින් වැටලා තියෙනවා Microsoft PC Manager එකේ තමයි තියෙන්නේ. ඔයාලට මේක download කරන්න Microsoft Store එක තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. අපි යමු Microsoft Store එකට මේක download කරන්න කියලා. ඔන්න මේක download කරන්න අපි මුලින්ම Microsoft Store එක පාවිච්චි කරනවා. අපි මුලින්ම Microsoft Store එකට ගිහින් මේක ගැන කතා කරමු. ඔයාලා පුංචි වැඩයි දෙන්නේ මුලින්ම Microsoft Store එක open කරගන්න ඕනේ. ඒක හැමෝගෙම Windows PC වල අනිවාර්යෙන් එන එක. ඔයාලා හැමෝම ගන්න දෙයක් තමයි Microsoft Store කියන්නේ. මොකද ඔයාලා WhatsApp වගේ එකේ software ඒ වගේම games play කරන්න WhatsApp මේ Microsoft Store එකෙන් පාවිච්චි කරනවා. හරි අපිට තියෙන Microsoft Store එක open කරගෙන එතන search bar එකේ ඔයාලා ගන්නවා C clean එක D කියන වගේම තමයි මේක. ඔයාලා මේක search කරලා Microsoft PC Manager කියලා search කරන්න Microsoft PC Manager කියලා. හරි. ඔයාලා මේකයි Microsoft PC Manager එක search කරලා මෙන්න මෙතන විදිහට අරන් software එක. මෙන්න මේක තමයි මෙන්නේ කොළපාට කලර් එක මේ පාට ගන්න මෙන්න මේ අපේ දෙන Microsoft PC Manager. තමයි click කරලා open කරනවා. ඔයාලා මේකයි ඉතින් ඒක කිය පොරොදු කියලා දාන්න දෙනවා. මෙතන මේ photos කරලා තියෙනවා. ඔයාලා මේක බලන්න ඉන්නවා. ඊළඟ ඔයාලා තියෙන මේ install එකේ බටන් click කරගන්න. ඊට පස්සේ මෙන්න message එක කියලා මේක ඔයාලා රෙස්ට් කරලා දෙන්න ඕනේ. ඔයාලා මේකෙන් ඉතින් පොඩි login එකක් කරලා get in එක කියලා මේක download වෙනවා. අපි download කරාට පස්සේ බලමු ඉතුරු වැඩ ටික අපි මේක කරන්න. software එක download වුණා. බලමු මෙතන පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මුලින්ම software එක open කරගන්න මෙන්න මේක තමයි Microsoft Manager software එක. ඒක මම ඉස්සෙල්ලා open කරගන්නවා. ඔයාලා පොඩි loading එකක් කියලා මේ software එක open වෙනවා. මේක පොඩි software මොකද මේ maximize කරන්න තරම් software නෙමෙයි. ඔයාලා මුලින් මේක පොඩි මේකට PC කවුන්ට් දාලා master downloads කියලා. මෙයා දුන්නා සමහරක් මේ ඔයාලා ඉන්න තියෙනවා PC එක PC එකේ තරමක් තේරෙනවා ඔයාලා මුල වැටෙන්නේ. ඉතින් තියෙන එක protection storage ඊට පස්සේ ඉතින් කරගන්නවා. toolbox කියලා toolbox මේ මේක මේවා ගැන මම කියන්නම්. අපි මොකද home එක ගැන කතා කරමු. ඔයාලා මේකයි මොනේ PC boost කියලා මේක boost කරපුවාම ඔයාලා මේකේ තියෙන temporary files ටික ලබන්නේ. ඔයාලා මේකේ තියෙන memory usage එක 185ක් තමයි මගේ usage එකේ තියෙන 84ක්. ඊපස්සේ මගේ temporary files මගේ MB 39ක් පිළලා තියෙනවා. මෙන්න මෙතන මේ boost කියලා දෙන ක්ලික් කරපුවාම ඔයාලට පේනවා ඇති මෙතන boost කරලා temporary files ටික ඔක්කොම delete වෙනවා. ඒත් එක මෙතන memory usage එක අඩු වෙනවා. බය නැතුව මේක ඔයාලා කරගන්න. මොකද temporary files computer එකට අවශ්‍ය වෙනවා නේ. මම කලින් කතා කරලා තියෙන temporary file delete කරලා මේ ක්‍රම ගැන. ඒ වගේම මේක ඊට වඩා ලේසි ඔයාලට. මේ සෝල්ව් මේකට මෙතන තියෙන ටෙක්ස්ට් කියලා. ඔයාලා මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරලා මෙතන ස්කෑන් වෙනවා. මේකට ක්ලික් කරලා යන වැඩ. ඔයාලා තියෙන මේක ස්කෑන් කරගෙන මෙතන එන මේ වගේ දෙන්නේ. පොඩි දෙයයි ඉන්නේ. මේ ස්කෑන් වෙන වෙලාව යන ඉඳලා මම මොකක්වත් කරන්නේ නැහැ. අපි මේක ස්කෑන් වෙන්න තියලා ඊළඟට යනවා. ඔයාලා පේනවානේ මෙතන deep cleanup කියලා තියෙනවා. මේක deep cleanup කියන්නේ ඔයාගේ මේකේ තියෙන ඕන් නැති ෆයිල්. ඒ කියන්නේ ඔය එක රීසයිකල් කරන්න මේවා හැම ෆයිල් එකම මේකෙන් හොයලා දෙනවා. ඊට පස්සේ ගන්න D ගන්න තමයි. දැන් මට මෙතන ස්කෑන් කරලා home page කියලා ගන්න. home එකේ තියෙන ඔක්කොම මේක වෙනවා. ඔයාලා මේක line එකක් යනවා line එක. ඒ line එක මුලවලම
මෙතන වැටෙනවා මේ ක්ලික් කරන්න තියෙන්නේ. ඒ ක්ලික් කරලා තියෙන්නේ අපි බලමු මේකක් දැන් අපි ඊළඟට අපි බලමු මේ process කියන තීන්දුවර මේක වල පෙන්නන්නේ මේ වෙලාවේ වැඩ කරන software. මගේ ඔබිෂේ මේවා ගන්නවා ඊට පස්සේ Microsoft OneDrive එකක් ගන්නවා. ඊට Microsoft OneDrive files කියන මේක ගන්නවා. ඊට එළපුරු එක සිංහල තමයි IME එක ඒ ඔක්කොම කරන්නේ. මේකේ ඔයාලා දැන් දැනට රන් වෙන්න ඕන නැති එකක් කියලා නම් මෙතන මේ end කියන එක දීලා අයින් කරනවා මට මේ ඔක්කොම ඕනේ මොනවද අයින් කරන්නේ. හරි ඊළඟට බලමු startup කියන එක. startup කියන්නේ ඔයාගේ කම්පියුටර් එක start කියන්නේ ඔන් වෙනකොට මේක වැඩ කරන්නේ මොකක්ද මොනවද වැඩ කරන්නේ කියන්නේ මගේ මෙතන කම්පියුටර් එක ඔන් වෙනකොටම මේක ඔන් වෙනවා. ඒ කියන්නේ මේ Linotex audio universe කියන එකයි Microsoft OneDrive helpful Signal Type IME කියන මේ හතර අනිවාර්යයෙන්ම කම්පියුටර් එක ඔන් කරනවා. ඒක තමයි ඔයාලට නම් ඔන් වෙන්න ඕන නැත්නම් මේක ටික එක අන්ටික් කරගන්න. මට ඔන් වෙන්න ඕන නම් ඔන් කරලා තියාගන්න. ඒක තමයි ඊට පස්සේ අපි මුලින්ම මගහැරලා මේ හෙල්ප් චෙක් එකකට ගිහින් බලමු. හෙල්ප් චෙක් කියන එක ගිහින් බලවට දැන් ඒක තාම ස්කෑන් වෙනවා. ස්කෑන් වෙලා නැහැ. ඊට පස්සේ ඩීප් ක්ලීන් අප් කියන එක ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ක්ලීන් කරන්න ඕන ටික සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙතන දැන් තියෙන මේ ටික් දාගෙන ටික ටික් දාගෙන මේ ටික අයින් කරන්න තමයි තියෙන්නේ. මම මේ ඔක්කොම ටික් දාගන්නවා. මේවා අත්‍තරම අයින් කරන්න ගමන් නැහැ වැඩක් කියලා දේවල් නෙමෙයි. ඊට පස්සේ ඔයාලට මෙතන උඩ තියෙන ප්‍රොසීඩ් කියලා අන්න ඒක තමයි දෙන්න තියෙන්නේ. මම ප්‍රොසීඩ් එකේ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට මෙයාට ක්ලීන් වෙනවා. අපි මේ ක්ලීන් වෙන දීලා අපි බලමු ආයෙ මෙතන පිළිලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙතන හෙලින්න ඩීප් ක්ලීන් අප් එක ක්ලික් කරාට පස්සේ මෙතන බොක්ස් කරන්න. ඊට පස්සේ අපි යම් ප්‍රොටෙක්ෂන් කියනවා. ප්‍රොටෙක්ෂන් කියන එක ගියාට පස්සේ ඔයාලට වෙන මෙතන වයිරස් ඇන්ඩ් ඩීප් ප්‍රොටෙක්ෂන් කියලා මේක ඔයාලට ස්කෑන් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා සොෆ්ට්වෙයාර් තියෙන වයිරස් ඇන්ඩ් ඩීප් ප්‍රොටෙක්ෂන් කියන එක ඔන් වෙනවා. ඔන්නලා මේක ඔටෝ ස්කෑන් වෙනවා. ඔයාලා ඉතින් මේක ස්කෑන් කරගන්න මොකද මම දැන් මේක ස්කෑන් කරන්න අවස්ථාවක් නැහැ. මම මේක ස්කෑන් කරා. මම මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන Windows update කියලා තියෙනවා. ඔයාලා කම්පියුටර් එක අප්ඩේට් කියලා නම් මේකෙන් ඔයාලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන browser එක හොයාගන්න browser එක දාලා බලලා මොකද මේක දාන්න. මෙතන task bar එක කියලා තියෙනවා. ඔය task bar එකේ මම කරලා තුනන එක රෙපියා කරන්න ඕනවා. මගේ මොකක්ද task bar මොකද කරන්නේ ඒක රෙපියා කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන restore default apps කියලා මේක දෙන්න එපා. ඔයාලට ඕනනම් කරගන්න. මම මොනවද තේරෙන්නේ දැන් pop-up management කියලා pop-up management කියනවා මම දැන් network එක කියලා තියෙනවා. ඔයාලා network එක හොඳ විදිහට තමයි තියෙන්නේ. මම බලන්න මම මේක කරලා ඒක කරවන්න මගේ network එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා 100% මේක නුදුනා රේන්ජ් එක. මම done කියලා දෙලා ඉන්නවා. ඊපස් වල මේකේ storage කියලා තියෙනවා. ඔයාලා මේක ඉස්සලා මේ අපි deep clean up එක දුන්නානේ. දැන් මේ හින්දා මෙතන මේක processing එක වැඩනවා. ඔයාලා මේකේ no storage එක තාම හිම්ම තියෙනවා. ඊට ඔයාලා මේකේ duplicate files check කරගන්න ඕවා. large files ඕනෑම check කරගන්න නම් මෙතන තියෙනවා download files කියලා ඒවා check කරගන්න. ඔයාලා මේ duplicate files කියන click කරලා මේක වෙනම tab එකක් open වෙනවා මේකට. ඊට මේක duplicate files තමයි check කරන්නේ. මෙතනින් ඔයාලා පේනදී ස්කෑන් වෙනවා ඔයාගේ hard එකේ duplicate files check කරනවා. මේ cancel කරගන්නවා. ඔයාලා මේක කරලා බලන්න. ඊට පස්සේ ඔයාලා පේනවා මෙතන apps කියලා තියෙනවා. මෙතන apps කියලාට document management කියනවා. character translate management apps ටික. ඉස්සෙල්ලා වාගේ මම කියනවා වගේ apps ටික දාලා මෙතන වැඩ කරන්නේ. දැන් මෙතන ස්ටාර්ට්අප් තියෙන අර කියන්නේ මෙතන ඩීප් මාස්ටර් තියෙනවා. ඔයාලා මෙතන ආස්ටර් ගන්නවා තියෙනවා. මෙතන ආස්ටර් ගයක් තියෙනවා. Microsoft Word ඔයාලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒක ගන්න කියන්නේ. දැන් මෙතන toolbox කියලා තියෙනවා. ඉස්සෙල්ලා මම පෙන්වන්න ගන්න toolbox කියලා තමයි ප්‍රයෝජන දෙනවා සමහරක් ගොඩක් අයට. මේ කරන්නේ මම මෙතන මේ ඔෆ් කරලා තියෙන ඔන් කරගත්තාම ඔයාලගේ desktop එකේ toolbox එකක් open වෙනවා. ඔයාලා වෙනදී මෙන්න මේක toolbox එකක් open වුණා. මෙන්න මෙතන මේ තියෙන 180යි කියලා. ඔයාලට මේක ඔබලත් මේක boost කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා වගේ boost කරලා තනනවා. ඒක තමයි මේක. දැන් මෙතන ඔයාලා මොකක්ද සර්ච් කරගන්න නම් මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. ඔයාලා මේක Google වලින් නෙමෙයි මේක සර්ච් වෙන්නේ. හැබැයි මේක සර්ච් වෙන්නේ Microsoft Edge වලින්. ඊට පස්සේ මෙතන Microsoft Edge කරගන්න පුළුවන්. මෙතන notepad එක කරගන්න පුළුවන්. මේක ටික කරලා ස්ක්‍රීන්ෂොට් එකක් වුණත් ඔයාලා ගන්න පුළුවන්.
දැන් මෙතන තව මේ ඔප්ෂන් වගේ තියෙනවා මේකෙන් ඔයාලට PC manager වුණ ගන්න පුළුවන් මෙතන tools add කරගන්න පුළුවන් මෙතන add tool දෙන ඔයාලට ඕන tools මෙතනින් add කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා මෙතන තව තියෙනවා මේ tool bar එක hide කරගන්න පුළුවන් විදිහට hide කරලා ඔයාලට ආයෙ මෙතන විදිහට show කරන්න පුළුවන් පොඩි දෙයක් විදිහට ඔයාලා මේක වැදගත් නම් වැදගත් වගේ එකක් ගන්න මෙතනට දාගන්න පුළුවන් ඔයාලම මේක තියාගන්න පුළුවන් ඔයාලා නැත්නම් මේක මෙන්න උඩට දාලා තියන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා ඕන නම් ඉතින් මේක හයිඩ් කරලා ගන්න පුළුවන් ඒක තමයි ඉතින් ඔෆ් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන වෙබ් ටූල්ස් වගේ තියෙනවා මෙතන H2 කියන මේක ඔක්කොම ඉන්ස්ටෝල් කරනවා මේක බේස් ට්‍රාන්ස්ලේටර් කියලා මේක ඩිස්කෝඩ් දෙන්නේ අර සාමාන්‍ය වගේම අපිට දෙන්න බේස් ට්‍රාන්ස්ලේට් කරනවා ඊට පස්සේ කන්වර්ටර් එකක් තියෙනවා මේ කරන්සි කන්වර්ටර් එක උනත් ඕපන් කරපුවම මේක හරහා තමයි මේක මෙවන්නේ ඊළඟ විතර වෙද එක තියෙනවා මේක ඉමේජ් සර්ච් තියෙනවා මේක ඉමේජ් වෙද ඒක බලන්න ඕනේ ඊට පස්සේ මෙතන ලින්ක් වගේ තියෙනවා ඒක බලන්න මෙතන ඩිස්කෝඩ් කියලා ඇඩ් තියෙනවා මේක වල PC එකේ ඉෂුස් කරනවා ඒක PC වගේ මේක මෙතන සර්ච් මේ සීරීස් වගේ තියෙනවා ඔයාලා මෙතන සීරීස් මේ ඕනේ කියලා ඔයාලා වෙනස් වෙනවා වෙනස් කරන්න පුළුවන් ඊට මෙතන ෆීඩ්බැක් දෙනවා හරි අපිට කරගන්න තියෙන විස්තරය ආවම මෙතන හෙල්ප් එක දුන්නා මෙතන හෙල්ප් එක කියලා කිසි ප්‍රශ්නයක් නැතුව මේ ටික අපි ගිහින්ලා තියෙනවා හරි මේ ඔක්කොම මේවා ඩීටේල් අපේ හරියටම ගොඩක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ මේකෙන් වැඩ ටික හොඳට වෙනවා මේවා අපි කරපුවා මම මේවා කරලා කැන්සල් කරලා දාන්න ඊට පස්සේ මෙතන බූස්ට් කරලා අන්තිමට බූස්ට් කරගත්තා වගේ හරි මෙතන තමයි software එක කියන්නේ මම මේක link එක පහළ description එකේ මම දාලා තියෙනවා ඔයාලා කියලා දෙන්න link එක ගන්න නැත්නම් ඔයාලා පුළුවන් මේක Microsoft එකේ search කරලා ගන්න පුළුවන් මේ software එක මම හිතනවා ගොඩක් අයට අදවත් කියලා මොකද මේ වල පොඩි ඒවා කරලා එක්තැනින් ඔක්කොම කරගන්න හරි මේක කලින් PC එකේ තිබෙන්නේ නැහැ කියන්න බෑ මොකද මේක සාමාන්‍යයෙන් software එකකින් තිබෙන්නේ නැතත් එක කියන්නේ ඒක දැන්වල සෙටින්ග්ස් වල මේක වෙනමම කරන්න තිබ්බා. මේක එකතු කරලා software හදන්න ඕනවා මම වාගෙන කරලා තියෙනවා. මේ software එකේ වැදගත්කම ගත්තොත් තමයි ඉතින් ගොඩක්ම අර වෙනම ගිහින් හොයාගෙන ගිහින් කරනවට වඩා එක තැනින් ඔක්කොම කරන්න තියෙන හින්දා අපිට ලේසි ඒ වගේ කොහොමද කාලේ වුණත් ඉතිරි වෙනවා. මේ software එකේ ඉතර memory usage එකක් නැති හින්දා ඒක අවුලකුත් නැහැ. ඉතර memory usage එකක් නැහැ. කොහොමද ඉංග්‍රීසි software එකක් මේක. අපිට කොහොමද ප්‍රශ්නයක් එන්නේ low end PC එක දුන්නත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අද ගෙන ආපු වීඩියෝ එක මම හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ ඔයාලට ගොඩක් දෙයක් දෙන්නද කියලා හිතනවා. ගොඩක්ම PC පාවිච්චි කරන කියන්නේ මොකක් හරි ආයතනයක වැඩ කරන අයට ඒ වගේම ගේම්ස් ගහන ගොඩක් අයට මේ වගේ software වැදගත් වෙයි කියලා මම හිතනවා. ගොඩක් ලේසි පහසුයි මට සර්වර් කරගන්න පුළුවන්. මේ software එක මේ හොඳයි කියලා හිතනවා නම් මට කමෙන්ට් එකක් ලයික් එකක් දාගන්න ඒ වගේම ගන්න තියෙන කෙනෙක් ෂෙයා කරලා දාන්න එක. ඒ කියන්නේ මේ වගේ software කැමති මේ වගේ software පොරොන්දු ඉන්න කෙනෙක් නම් එයාට මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ හම්බෙමු. ඊළඟට එක්කෝ මොකක් හරි software එහෙම නැත්නම් website එක game එකක් එහෙම නැත්නම් මොකක් හරි වෙනමම වැඩක් අරගෙන ඊ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙන ගම හැමෝටම BS